සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ඔයාලට අරගෙන ආවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සංවර්ධන සේවා සමූපකාර්ය සමිතියේ ජොබ් වේකන්සි එකක් ගැනයි. ඉතින් මේකේ කාර්යාල කාර්ය සහායක තනතුර දෙවන පන්තිය සඳහා තමයි අයදුම්පත් කැඳවලා තියෙන්නේ. අපි ඉතින් ඊළඟට බලමු මේ සඳහා ඉල්ලන සුදුසුකම් මොනවද, ක්ලෝසින් ඩේට් කවද්ද, ඒ වගේම ඇප්ලයි කරන්න තියෙන්නේ කොහොමද කියලා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා ඔයාලට කරන්න. අපේ WhatsApp channel එකේ link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්නේ subscribe කරලා නැතුවම නම් ඉක්මනටම ගිහින් subscribe කරලා තියාගන්න. එතකොට තමයි අපි දාන අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ළමයි like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම දාලා තියෙන්නේ වයස් සීමාව ගැනයි. ඒ අනුව වයස අවුරුදු 18ත් 45ත් අතර වයසක ඉන්න ඕනි. සමහර විට ඔයා දැනටමත් සමූපකාර සේවයේ නිරත කෙනෙක් නම් ඒ අයට වයස් සීමාවක් අදාළ වෙන්නේ නැහැ කියලා තමයි මෙතනදී දාලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාට මේකෙදි ලැබෙන වැටුප් පරිමාණය ගැනත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම සමූපකාර කොමිෂන් සභාව විසින් අනුමත සියලු දීමනාදී හිමි වෙනවා කියලත් මෙතනදී කියලා තියෙනවා. ඒ වගේම මේ සඳහා අයදුම් කිරීමේදී බලන සුසුකම් විදියට දාලා තියෙන්නේ දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය සහ භාෂාව ඇතුළුව අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ තනතුරට අයදුම් කරන්න තියෙන්නේ ලියාපදිංචි තැපෑලෙන් නිසා ඔයා සකස් කරගත්තු විධිමත් අයදුම්පතක් ජුනි 8 හෝ ඊට කලින් යවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ජොබ්ස් ගැන එසනින් දැනගන්න ඔයා තාමත් අපව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මතක ඇතුව notification bell එකත් ක්ලික් කරලම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.